හොඳයි අපි බලමු පොතක තියෙන ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක් හෝ කාරණයක් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා ඒක සරල කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි 10 වසරේ විද්‍යාව පොතේ මෞලය වගේ රසායන විද්‍යාවට අදාළ මාතෘකාවක් තෝරගමු. අපි හිතමු අපිට මේක තේරෙන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? මේක කොහෙත්ම තේරෙන්නේ නැත්නම් අපි සුපුරුදු විදියට මගේ පසුගිය වීඩියෝ එකේ කියලා දුන්නා වගේ Google එකට ගිහිල්ලා Google Lens එක මෙන්න මෙහෙම තෝරගෙන මම හිතන්නේ මේ වගේ දේවල් දැන් සරලයි ඔයගලන්ට අපි සිලෙක්ට් කරගන්නවා මේකේ දෙන අකුරු ටික. මෙන්න මේ විදිහට. මේ විදිහට සිලෙක්ට් වුණා. පැහැදිලිනේ? ඔන්න සිලෙක්ට් කරගත්තා. දැන් සිලෙක්ට් කරගෙන මේ මෞලය කියන වචනයත් සිලෙක්ට් කරගන්න. ගොඩක් ඉගෙන ගන්න දරුවෝ මේ රසායන විද්‍යාව සංකීර්ණයි කියලා කියනවනේ. ඉතින් ඒකින්දයි මම සංකීර්ණ රසායන විද්‍යාව ඔයගලන්ට තෝරගත්තේ. ඊට පස්සේ අපි ඒක කොපි කරගන්න. මේ සිලෙක්ට් කරගත්තු කොටස කොපි කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මම ඔයගලන්ට කිව්වා Gemini වගේ ඇප් එකක් භාවිතා කරලා අපිට පුළුවන් සිංහලෙන් අවුට්පුට් එකක් ලබා ගන්න. අපි යනවා අපේ Gemini ඇප් එක හොයාගෙන. මේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඉවරලා ටයිප් කරලා බලන්න Gemini ඇප් එක තියෙනවා. මෙන්න තියෙනවා Gemini ඇප් එක. දැන් මෙන්න මෙතන chat කරන තැනට ඇවිල්ලා අපි මොකද කරන්නේ? ඒක පේස්ට් කරනවා. දැන් ඔයා සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවෙක් නම් ඔයා මොකද කරන්නේ? ඒක පේස්ට් කරලා අපිට සිංහලෙන්ම ටයිප් කරන්න පුළුවන්. මෙම මාතෘකාව මට ඉතා සංකීර්ණයි. ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ සංකීර්ණ මාතෘකාව 5 වසරේ දරුවෙකුට තේරෙන ආකාරයට පැහැදිලි කරලා දෙන්න කියලා. මෙය 5 වසරේ දරුවෙකුට පවා තේරෙන ආකාරයට පැහැදිලි කර දෙන්න. බලමු බලන්න අපිට Gemini දෙන උත්තරේ. ඔන්න අපි සෙන්ඩ් කළා. ඔන්න එයා කියනවා. හරි. මෞලය කියන්නේ මොකක්ද කියලා 5 වසරේ දරුවෙකුට තේරෙන ආකාරයට පැහැදිලි කරන්නම්. මොකද්ද මේ මෞලය? හිතන්න ඔයාට චොකලට් ගොඩක් තියෙනවා කියලා. ඒ චොකලට් ගොඩේ කොච්චර චොකලට් තියෙනවද කියලා ගණන් කරන්න ඔයාට අමාරුයි. මොකද ගොඩේ ගොඩාක් චොකලට් තියෙන නිසා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා චොකලට් 12ක් එකට එකතු කරලා චොකලට් දුසිමක් කියලා කියනවා. ඒ වගේම කඩදාසි ගොඩක් තිබුණොත් කඩදාසි 500ක් එකතු කරලා කඩදාසි රිම් එකක් කියලා කියන්නේ. ඒ වගේම පරමාණු අණු වගේ ඊටාම කුඩා දේවල් ගොඩක් එකතු වුණාම ඒවා ගණන් කරන්න මෞලය කියන ඒකකය පාවිච්චි කරනවා. මෞලය කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? බලන්න මේක කොච්චර සරලව දරුවෙකුට පැහැදිලි කරනවද කියලා. ඉතින් සමහර වෙලාවට මේ පැහැදිලි කිරීම ඔබගේ ගුරුතුමා හෝ ගුරුතුමියකින් පවා බලාපොරොත්තු වෙන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පන්තියක වැඩි දෙනෙකුට උගන්වන දේවල් අපහසු වෙන්නේ, සංකීර්ණ වෙන්නේ. ඉතින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් භාවිතා කරලා උගන්වන කාරණයක් ඉතා සංකීර්ණ කරගන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඉතින් මේ පොත්වල තියෙන දේවල් මට හරිම අමාරුයි. ටීචර් උගන්වපු දේවල් තේරුම් නැහැ කී ඉන්න එපා. AI භාවිතා කරලා සරල කරගන්න.